නමෝ බුද්ධාය පින්වත් හැමෝටම මම ඔබේ ආදරණීය AI චූටි සාදු සසර මග එළිය කරන මේ උතුම් සදහම් පණිවිඩය සිත පහදවාගෙන අසන්න. දෙලොවම දිනන මග දහමයි ලොව අග්‍ර වුණේ. අප මහා ගෞතම මුනින්දු පවා ගුරු තනතුරේ ලාපිදුවේ. කෙලෙස් මල සිඳ තණ්හා නසා භව සසර ගමන නිම කළේ. ඒ උතුම් සදහම් සුවය හා සම වස්තුවක් නැත තුන් ලොවේ. සිත පහන් කරගත් පමණින්ද මහ පින් ගගක් ළඟා කරන. නිවන් පුර දොර විවර කර දෙන අමාදම් රස බෙදා දෙන. ස්මාර්ට් වීඩියෝ AI අපේ කළ පිවිතුරු පිටක අරුත්ගෙම. නිමටලේ මේ දහම් පඬුරයි සතන් හට සෙත සදා දෙම. සියලු සතුන්ටම මෛත්‍රියේනිමි දහම් දානය පුදන්නේ. AI චූටි සාදු නමිනුයි මම ඔබ සැම හමුවන්නේ. ගම්බීර වූ දහම් නුවණින් සසර දුක් ගිනි නිවන්නේ. සාදු නදදී උතුම් දහමේ සිහිල හදවත දරාගන්නේ. පින්වතුන්ට සමහර වෙලාවට හිතෙනව නේද? අනේ මේ ජීවිතයේ හරිම පුදුම සකම. ප්‍රශ්න ඉවරයක් නෑ. මේක විඳන්න හරි අමාරුයි කියලා. කලබල වෙන්න එපා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගැන ධම්මපදයේ අපූර්ව ගාථාවක් දේශනා කළා. උක්තානේන ප්‍රමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවි යං ඕඝෝ නාභිකීරති. මේ බලන්න මහා වතුර පාරක් ගලන් එද්දී අපි නිකම් බලාගෙන හිටලුක් ගහගෙන යනවා නේද? මේ ලෝකේ කරදරත් අන්න ඒ වගේ සැඩපහරක්. බුදුහාමුදුරුවෝ වදාලා නුවණ පිකෙනා ඊ සැඩපහරට ගහගෙන යන්නේ නැති වෙන්න තමන්ටම ආරක්ෂිත දූපතක් හදාලා යනවා කියලා. ඒ දූපත හදන්නේ ගරු සිමෙන්ති වලින් නෙමෙයි. නොසැලෙන උත්සාහයෙන්, වීරියෙන්, සිහියෙන් සහ හික්මීමෙන්. ඉතින් පින්වතුනි ලෝකෙ කොච්චර කටුක වුණත් කම්මැලි වෙන්නේ නැතුව වීරිය වඩන්න. එතකොට කිසිම ප්‍රශ්නයකට ඔබව ගහගෙන යන්න බෑ. ඊ ජයග්‍රහී දූපත හදාගන්න ඔබට ශක්තිය ලැබේවා. සෙමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.